හයි කොහොමද? ඉතින් 2026 අලුත් අවුරුද්දේ ඔයාලට ඔන්න කියන පළවෙනි වීඩියෝ එක. ඉතින් ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් මම ඔයාලත් එක්ක කතා කරන්නේ ඔයාලගේ තොල්වල තියෙන අඳුරු ගතිය, එහෙම නැත්නම් තොල්වල තියෙන ගොඩක් වෙලාවට වියලි බව, එහෙම නැත්නම් තොල් පැලීම, තොල්වල කිසිම කල එකක් නැතිකම, තොල් තැනින් තැන කළු පැහැති වීම, මෙන්න මේවට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතාමත් ඉක්මනින් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් හොඳ නිෂ්පාදනයක් ගැන. ඉතින් මෙහෙම කියනකොට මේ නිෂ්පාදනය ගැන සමහරක් අය කියන්නේ ගොඩක් අය සමහරක් අය නොදන්න පුළුවන්, සමහරක් අය මේ වෙනකොටත් මේ නිෂ්පාදනය පාවිච්චි කරනවා. ඒ තමයි ලව්ලි සීක්‍රට් අපේ පින්ක් ලිප් බාම් එක. ඉතින් ඔයාට තියෙන්නේ ගොඩාක් අඳුරු තොල් දෙකක් නම්, ඔයාගේ තොල් ගොඩාක් අඳුරුයි නම් මොනවා පාවිච්චි කරත්, ලිප්ස්ටික් එකක් පාවිච්චි කරත් ඔයාගේ ඒ තොල්වල ඒ ලිප්ස්ටික් එකවත් හරියට තියෙන්නේ නැත්තම්, සහ ඔයාගේ තොල් නිතරම පැලෙනව නම්, වියලි ගතිය වැඩි නම් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් හොඳ ලිප් බාම් එකක් මේක. ඉතින් ගැහැණු ළමයින්ට විතරක් නෙමෙයි, පිරිමි ළමයින්ටත් මේ වෙනකොට තියෙන ගොඩක් ලොකු ප්‍රශ්නයක් තමයි එයාලාගේ තොල් ගොඩාක් අඳුරු වීම. සමහරක් අය මට කියන දෙයක් තමයි මම කිසිම කියන්නේ මන්ත්‍රාව්‍ය කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි මගේ තොල් ගොඩාක් අඳුරුයි, ගොඩාක් කළු පැහැයි කියලා. ඉතින් මේකට දැන් ගොඩක් වෙලාවට තොල් අඳුරු වෙන්න විවිධ හේතු තියෙන්න පුළුවන්. ගොඩාක් විවිධ හේතු තියෙන්න පුළුවන්. ඉතින් ඒ හේතුව මොකක් වුණත් ඔයාලට බාහිරින් පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් හොඳ නිෂ්පාදනයක් තමයි ලව්ලි සීක්‍රට් අපේ පින්ක් ලිප් බාම් එක. මොකද මේක පාවිච්චි කරන අය දන්නවා මේකේ ප්‍රතිඵල කොහොමද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලිප් බාම් එක එන්නේ. මේක ඔයාලට දවසට දෙපාරක් හෝ තුන් පාරක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලගේ තොල්වල තියෙන අව පැහැ ගතිය නැති වෙලා තොල්වලට ලස්සන පැහැයක් ඔයාලට ගන්න පුළුවන්. ලස්සන ලා රෝස පැහැයක් වගේ තොල්වලට ගන්න පුළුවන්. ඒ වගේම තමයි තොල් වියලෙනවා නම් ඔයාට අනිවාර්යෙන් මේක පාවිච්චි කරන්න. පාවිච්චි කරන පළවෙනි දවසේ ඉඳන් ඔයාලට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. ගොඩාක් තොල් ඩ්‍රයි වියලි බව වැඩි කෙනෙක් නම්, තොල් ගොඩාක් පැලෙන කෙනෙක් නම් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. තොල් වලට හොඳ තෙතමනයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තොල් වල කිසිම කල එකක් නැහැ කියන අය මේක අනිවාර්යෙන් පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් සති 3-4 වෙද්දී ඔයාට ලොකු වෙනසක් ඔයාගේ තොල් වල බලා ගන්න පුළුවන්. ඉතින් මේක වයස් භේදයක් තොර ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේවල සමට සහ ශරීරයට අහිත වෙන කිසිම රසායනික ද්‍රව්‍යයක් අන්තර්ගත වෙන්නේ නැහැ. මේක අන්තර්ගත වෙන්නේ ඇලෝවේරා, ඒ වගේම ශ්‍රියා බටර්, තල තෙල් වගේ ඔයාලගේ ශරීරයට හිතකර දේවල් තමයි අන්තර්ගත වෙන්නේ. කියන්නේ කිසිම සමට අහිත කරන දෙයක් මේකේ අන්තර්ගත වෙන්නේ නැහැ. 100%ක් වගකීමෙන් කියනවා. මේක අවුරුදු 14 13ක ළමයෙක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මම වගකීමක් ඇතුව කියනවා ඔයාලට අවුරුදු 13ක 14ක ළමයෙක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මොකද ශරීරයට අහිත කරන කිසිම දෙයක් අන්තර්ගත වෙන්නේ නැහැ. ඒ වගේම මේක අද ගාලා තොල් කළුමය අද ගාලා හිට උදේදී බලද්දී වගේ තොල් දෙක රෝස පාට වෙලා තියෙන්නේ නැහැ. එහෙම වර්ති වැටහීමකින් නිෂ්පාදනය පාවිච්චි කරන්න එපා. හැබැයි ඔයාලා සති 2-3 අර මං කිව්වා වගේ ඉවසීමෙන් පාවිච්චි කරන්න පුළුවන් නම් ඔයාගේ තොල් වල තිබුණට වඩා ඔයාට 80%ක්ම ලොකු වෙනසක් ඔයාගේ තොල් වල බලා ගන්න පුළුවන් මේ සති 3-4 වගේ වෙද්දී. ඉතින් පාවිච්චි කරලා දින එක රිසල්ට් හැමදාම වගේ මම ඔයාලට දෙනවා. ඉතින් ලව්ලි සීක්‍රට් Facebook page එකට එහෙම නැත්නම් දාලා තියෙන WhatsApp number එකට message එකක් දාලා ඔයාලට පාවිච්චි කරලා තියෙන අයගේ feedbacks ඕනතරම් බලන්න පුළුවන්. ඉතින් බය නැතුව පාවිච්චි කරන්න. ඔයාලගේ තොල් අඳුරුයි නම්, තොල් වියලි නම්, තොල් පැලෙනව නම් දෙපාරක් හිතන්න එපා. බය නැතුව පාවිච්චි කරන්න. මම 100%ක් වගකීමක් ඇතුව ඔයාලට මේ නිෂ්පාදන දෙන්නේ. ඉතින් වගේම කියන්න ඕන දැන් සාමාන්‍යයෙන් අපි ලිප් බාම් එකක් පාවිච්චි කරන්න කලින් ඔයාගේ තොල් ගොඩාක් අඳුරුයි නම් අනිවාර්යෙන් ඔයාලට තොල් වලට ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මම හැමදාම වගේ කියලා දෙන්නම් ගෙදරදී
ස්ක්‍රබ් එකක් හදාගෙන පාවිච්චි කරන්න. මේක හරිම ලේසි. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේ බ්‍රෂ් එක තියෙනවනේ lip balm එක ගන්න කලින් ඔයාගේ බ්‍රෂ් එක අරගෙන හොඳට මේ තොල් දෙක හොඳට මේව කරන්න. අපි තත් මදින වගේ හොඳට බ්‍රෂ් එකකින් මේව කරන්න. එතකොට ඔයාගේ මැරුණු සම තියෙනව නම් ඒවා අනිවාර්යෙන් ගැලවිලා යනවා. මොකද අපේ මූණ වගේම මේවල තියෙන මැරුණු සම අයින් වෙන්න ඕන. එතකොට අර තොල් වල තියෙන මැරුණු සම අයින් වෙනවා. ඊට පස්සේ ඔයා lip balm එක ගන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් කොෆි කුඩු ටිකක් අරගෙන හොඳට තොල් ස්ක්‍රබ් කරන්න. එහෙමත් නැත්නම් සුගර් ටිකක් අරගෙන සීනි ටිකක් අරගෙන ඔයාට ඒක පුළුවන් තොල් වල හිමින් පිරිමදින්න. එතකොට ඔයාලගේ මැරුණු සම අයින් වෙනවා. මැරුණු සම අයින් වුණාට පස්සේ ඔයාලට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. පස්සේ lip balm එක පාවිච්චි කරන්න සති 3ක් 4ක් ඔයාලට ගොඩාක් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඔය මොන නිෂ්පාදනය පාවිච්චි කරත් කිසිම රිසල්ට් එකක් ආවේ නැහැ කියන අය සති 2-3ක් පාවිච්චි කරලා බලන්න. ඉතාමත් විශ්වාසයෙන් කියන්නේ ඔයාලට ගොඩාක් හොඳ රිසල්ට් ගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය අයට දාලා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන්. ඉතින් බය නැතුව පාවිච්චි කරන්න. අපේ නිෂ්පාදනයත් එක්ක එකතු වෙලා ඉන්න අය විතරයි දන්නේ මේ නිෂ්පාදන වලින් ලැබෙන රිසල්ට් එක කොහොමද කියලා. මේවා අද පාවිච්චි කරන ගමන් රිසල්ට් එකක් ලැබිලා නතර කරපු ගාම්ම තොල් දෙක තිබුණටත් වඩා විනාශ වෙලා තොල් තවත් දාක් වෙලා එහෙම වෙන නිෂ්පාදන නෙමෙයි. ඒක නිසා තමයි අවුරුදු ගාණක් ගොඩක් අය අපිත් එක්ක රැඳිලා ඉන්නේ. ඉතින් ඒක නිසා ඔයාලගේ ප්‍රශ්න මාත් එක්ක බය නැතුව කතා කරන්න අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා කතා කරලා ඔයාලට ගැළපෙන නිෂ්පාදන තෝරගෙන පාවිච්චි කරන්න. ඔයාලගේ තොල් ගොඩාක් අඳුරුයි නම් මේක තමයි ඔයාලට තියෙන හොඳම lip balm එක අපේ. මේක පාවිච්චි කරන්න. මේක ප්‍රයිස් එක කියන්න ලොකු ගාණක් වෙන්නේ නැහැ. මේක රුපියල් 500යි වෙන්නේ. ඔයාලට මේ පාර වීඩියෝ එක ගේන්න චුට්ටක් පරක් වුණා. මොකද මම හැම සතියකම සමුදේ තමයි ඔයාලට වීඩියෝස් අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මම චුට්ටක් මේ දවස්වල අසනීපෙන් ඉන්නේ. අසනීප තත්ත්ව නිසා පහුගිය ඊයේ වගේ වෙනකොට මට කතා කරගන්නවත් හරි අමාරු තත්ත්වයෙන් හිටියේ. ඒකයි වීඩියෝ එක ගේන්න පරක් වුණේ. ඉතින් ඔන්න අද මම කොහොම හරි වීඩියෝ එක කරනවා කියලා ඔයාලට වීඩියෝ එක අරගෙන ආවා. ඉතින් ඔයාලට තියෙන ලොකු ප්‍රශ්නයක් අපි කොච්චර සුදු වුණත් අපේ ස්කින් එක ක්ලියර් වුණා ස්කින් එකේ ප්‍රශ්න මොන ප්‍රශ්න නැති වුණත් අපේ තොල් දෙක මේ කළු නම් වියලෙනවා හරි කැතයි. ඒක සමට ආදරය කරන අය සම ලස්සනට තියාගන්න කැමති අය දන්නවා. ඉතින් ඒක නිසා භාවිතා කරලා බලන්න ඔයාලට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. ඉතින් නැවතත් ඉක්මනින් වීඩියෝ එකක් අරන් එනකම් පරිස්සමින් එන්න. ඉක්මනින් වීඩියෝ එකක් අරගෙන එන්න.